අපේ නෝනට අද මේ පිටි ටික කලා ගන්න බැරුව හාල් ටික කොටලා කැවුම් ටික පියා ගන්න බැරුව මේ පිටි ටික හලන්න බැරි කියලා විලාපේ. මේ හාල් ටික තෙතෙයි කියලා. මේ නේද හැලෙන්නේ නැති. මම පොඩියට මේ පොඩි පිටි හලන මැෂින් එකක් ඇදුවා. මෙන්න මේ වගේ පොඩි මේකක් අරගෙන පෙළේර තියලා මේ කෙහෙල් කොල්ලේ තියලා යටට. කෙහෙල් කොල්ලේ තියලා පිටි ටික මේ කොටාගත්ත පිටි ටික තමයි මේ. ඊට පස්සේ පිටි ටික දැන් මම මැෂින් එකක් හයි කරලා තියෙන්නේ මේකට. පෙළේරේට. ඔහම හයි කරලා දැන් පිටි ටික මෙන්න පිටි ටික දානවා. පිටි ටික වැටෙනවා. පිටි ටික වැටෙනවා. හොඳේ තව දාන පිටි. මේ නෝනගෙන් හරි වදේ මේ පිටි කැවුම් හදන්න පිටි හලා ගන්න බැරි. හාල් ටික තෙතේ කියලා. කෙටුව බෙන්ඩරෙන් කෙටුවේ කෙටුවට හාල් ටික පිටි හැලෙන්නේ නැත කියලා. ඔය බලන්න පිටි ටික හැලෙන්නේ නැති. මාර ලස්සනට පොඩියට මම හදාගත්තේ මැෂින් එක. අරුල්. දැක පිටි ටික හැලෙන්නේ නැහැටි. පිටි ටික හැලෙනවා. මේකට හැබැයි මේ විනාඩි 5ට කිලෝ එකක් විතර වගේ විනාඩි 10කට කිලෝ එකක් විතර වගේ තමයි ඈක් වෙන්නේ වගේ. බලන්න මේ වගේ ගෙදර නෝනට ඉතින් මේ පිටි ටික හලන්න පොඩි මැෂින් එකක් හදලා දෙන්න. මේ වගේ එකක් හදාලා දෙන්න. මොකද ඒ නෝනත් ඉතින් කරදරෙන් මේ වගේ වැඩ කරගන්න බෑ ඉතින්. අපි ඉතින් පොඩි උදව්වක් කරන්න ඕනේ. ඉතින් මේකෙන් මේ පිටි ටික හලන්න මේ වගේ දෙයක් කරලා දෙන්න. මේ අපිත් ඉතින් ගෙදර හිටියයි කියලා මේ වගේ දෙයක් උදව්වක් කරන්න මේ වගේ මැෂින් එකක් හදා දුන්නොත් පව් නෑ ඉතින්. ගෙදර නෝනට පොඩ්ඩක් පිටි ටික හලා ගන්න උදව් කරන්න මේ වගේ මැෂින් එක හදාලා දෙන්න. බලන්න හැලෙන හැටි. බලන්න. වීඩියෝ එක හොඳ නම් බලලා මේ වගේ එකක් හදා ගන්න අමාරුම උපදේශ ගන්න. මේ බලන්න මම හලාගත්ත පිටි ටික ලස්සන. මෙන්න බලන්න. පොඩියටම හැලෙන පිටි ටික. මම කෙසේ කොලයක් තියලා කෙසේ කොලෙන් තමයි මේක හැලුවේ. බලන්න මාර ලස්සනට වැඩේ කරා. මේ වගේ දේවල් කරලා දෙන්න. ගෙදර නෝන්ට පිටි ටික හලා ගන්න බැරි නම් මේ වගේ පොඩි දෙයක් කරලා දෙන්න. අපි මේ පොඩියට හැදුවේ නැතිනේ. මේ පෙළේ මේ බලන්න. පොඩි මෝටරයක් හයි කරලා පොඩි මෝටරේ මේ මෝටරෙන් තියලා තියෙන්නේ මේ වල මෝටරේ. මේ මෝටරේ මේකට හයි කරලා තියෙන්නේ. මේ වැඩ. වීඩියෝ එක හොඳ නම් මට ෂෙයා කරන්න.